ඔයාලට සුබ දවසක්. සුවන් රැකියාවලට අලුත් අදහස් හොයන ඔයාලා වෙනුවෙන් ගොඩක් වටින වීඩියෝ එකක් මම අරගෙන ආවේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් කරන ලස්සන බිත්ති සැරසිල්ලක්. ඉතින් මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන නිර්මාණ කරන එක අද සුවන් රැකියාවකට හොඳ අවස්ථාවක්. මගේ මේ channel එකේම මම පාඩම් මාලාවක් කරලා තිනවා ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් කරන මල් පෝච්චි, බිත්ති සැරසිලි, ඒ වගේ නිර්මාණ. ඉතින් ඔයාලට පුළුවන් ඒවත් උපයෝගී කරගන්න. ඉතින් අපි කඩදාසියකින් මේ මාළුව 3 දෙනෙක් තමයි ඇඳ ගන්න ඕනේ. මේක ඇඳගත්තී ගොඩක් ලොකුවට ඇඳ ගන්න එපා. පොඩි ප්‍රමාණයේ මාළුව 3 දෙනෙක්. 3 දෙනෙක් ඒ කියන්නේ ලොකු එක්කෙනෙක් ඊට පස්සේ ටිකක් පොඩි එක්කෙනෙක් අන්තිමට චූටිම එක්කෙනෙක් වෙන්න පිළිවෙලට මාළුව 3 දෙනෙක් විතිසරසිල්ල එල්ලන්න පුළුවන් විදිහට පොඩි මාළුව 3 දෙනෙක් ඇඳ ගන්න. ඇඳගත්ත මාළුව කාබෝඩ් එක පිටපත් කරගෙන එක කපා ගන්න. ඉතින් මේ කාබෝඩ් නිර්මාණයක් තමයි අපි අද කරන්නේ. මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් අපි මේ මිශ්‍ර කරගත්තී හැම වෙලේම සාමාන්‍ය ජලය විතරයි පාවිච්චි කරන්නේ. එතකොට අපි මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් සමාන කොටස් දෙකකට එක ජලය කොටසක් වෙන්න තමයි අරගන්නේ. මේ වගේ නිර්මාණ වලට හැම වෙලේම දෙකට එකක් අනුපාත විදිහට අරගන්නේ. ප්ලාස්ටර් ඔෆ් පැරිස් අපි මනින්න ගන්න කප් එකක් හරි හැන්දකින් හරි සමාන කොටස් දෙකක් අරන් ඒ ප්‍රමාණයටම එක ජලය කොටසක් එකතු කරනවා. දෙකට එකක් අනුපාත විදිහට. ඊට පස්සේ මේක උකු මිශ්‍රණයක්. අපි ෆෑන් කේක් ආපෝ වලට හදන මිශ්‍රණයක් වගේ හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍ර කරගත්ත මේ නිර්මාණයේ උඩ දෙපැත්තේ ඉදිරිපස සහ පිටිපස දෙපැත්තෙම හොඳට ආලේප කර ගන්නවා. ඒ වගේම මේ නිර්මාණයේ දාරවලත් අපි මේක ගා ගන්නවා. ඊට පස්සේ මේක හොඳට වේලෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක පාට කරලා ඉතුරු නිර්මාණ ටික කරගන්න යන්නේ. හොඳින් වේලුණ ප්ලාස්ටර් ඔෆ් පැරිස් නිර්මාණය දැන් අපිට ඝනකම් නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. ඒලාට තමයි අපි මේක මුලින්ම එක උඩින් සුදු පාට ගාලා ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති විදිහට ඔයාලා කැමති විදිහේ මොස්තරයක් හරි ඒ පාට එකතු කරලා ලස්සනට නිර්මාණය ඉවර කරගන්න පුළුවන්. මේ ප්ලාස්ටර් ඔෆ් පැරිස් විකුණන්න තියෙන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන වෙළඳසැල්වල, තින්තබඩු කඩවල, ඒ වගේම සමහර ලොකු බුක්ෂොප් වලත් තියෙනවා. දැන් ඕන තරම් ඔන්ලයින් ගෙන ගන්නත් තියෙනවා. ඉතින් මේවා කිලෝ ගණන් ග්‍රෑම් 500 250 ඒ වගේ සුදු පාට කුඩු මිශ්‍රණයක් විදිහට තමයි විකුණන්න තියෙන්නේ. ලොකු මිලක් වෙන්නේ නැහැ. පැරිස් වලින් කරන මල් බඳුන් පිළිම සහ තවත් බිත්ති සැරසිලි ඒ වගේ දේවල් වලට අද හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ලංකාවෙත් ගොඩක් දෙනෙක් මේ වගේ නිර්මාණ කරනවා, පිළිම හදනවා, එතකොට මල් පෝච්චි හදනවා, ඒ වගේ බිත්ති සැරසිලි කරනවා. ඒවා විකුණන්න වෙළඳසැල් වලත් ගොඩක් තියෙනවා. ඉතින් මේක හොඳ ස්වයං රැකියාවකට අලුත් අදහස් හොයන කෙනෙකුට හොඳ අවස්ථාවක්. ඉතින් මේ වගේ තවත් ලස්සන නිර්මාණකින් එනකම් අදට එන්නම්. ඔයාලත් මේක කරලා බලන්නකෝ. ඔයාලටත් හොඳ ස්වයං රැකියාවකට හොඳ අදහසක්.